බෝධියෙන් වැටුණු බෝපතක් පහන් සිතින් ගෞරවයෙන් අහුලා එය ගෞරවයෙන් පසෙක තිබ්බත් ඒකත් සංසාරෙට හිතන්න බැරි ආරක්ෂාවක්. තමන් පාරේ ඇවිදගෙන එනකොට අසපුවට එද්දී තමන්ගේ ඇස් දෙක ඉස්සරහා දකිනවා ඉදුණු බෝපතක් බෝධියෙන් ගැලවිලා බිම වැටිලා. ඒ බෝපතත් ඇති ශ්‍රද්ධාවන්ත අහිංසක උඩඟු නැති හිතක් තියෙන මිනිසෙකුට තමන්ගේ නිවන හදාගන්න ඒ බෝපතත් ඇති. අහිංසකකම තියෙනම් ශ්‍රද්ධාව තියෙනම් දැන් කරගන්න ඕන පින දැන් කරගන්න ඕන පස්ස ගහන්න හොඳ නැහැ කියන ප්‍රඥාව තියෙනම් මිනිසෙකුට ජීවිතේ ගොඩාක් පින් කරගන්න අවස්ථා තියෙනවා. අද අපි හොඳට හිටියට සදහැවතුනේ හෙට මොනෝ වෙන්න තියනවද කියලා කවුද දන්නේ? දැන් නිරුපද්‍රිතව මෙහෙම හිටියට ඊළඟට මොන හෙනයක් පාත් වෙන්න තියනවද කියලා කවුද දන්නේ? මින් බොහෝම ඈත අතීතයේ කකුසන්ද කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා පිරිනුවම් වැඩියට පස්සේ බෝධීන් වහන්සේව වඩා හිඳුවා ජීවමාන සංඥාවෙන් මිනිස්සු බෝධීන් වහන්සේට රංවැට හදලා මණ්ඩප හදලා බෝධිය පුදනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ බෝධිය දිහා බල බල සාදු සාදු කියලා මිනිස්සු ඒ කාලේ වඳිනවා. බෝධීන් වහන්සේ ගැන පැහැදීමක් තිබ්බ මිනිස්සේ ওই බෝධි මණ්ඩපයක් ළඟින් තිබ්බ පාරකින් ගමනක් යමින් හිටියා. එයා වෙන වැඩකට යන ගමන්. එයාට බෝධිය ඈතින්ම දකින්න ලැබෙද්දී හිතුණා ළඟම තියෙන එකේ වැඳගෙනම යනවා. අර ගමන චුට්ටකට පරක්කු කරලා බෝධීන් වහන්සේ වැඩ ඉන්න මණ්ඩපය ළඟට ගිහිල්ලා වැලි මළුවේ දන ගහගත්තා. බෝධියට වැඳා. වැඳලා කොන්ද කෙලින් කරන්න කලින් වැහි නැති මොහොතක වැහි අඳුරක්වත් නැති මොහොතක බෝධියට හිටපු ඔහුට හෙනයක් පාත් වුණා නෑ. වැඳලා කොන්ද කෙලින් කරන්න හම්බුන්නේ නෑ. ඔහුගේ ඇඟටම අකුණක් ගැහුවා. එතනම සමහරවිට අකුණක් වැදිච්ච මිනිස්සේ කරවෙලානේ මැරෙන්නේ. එතනම කරවෙලා මැරෙන්න ඇති. ඒ කාලේ හිටපු කට හැකර උඩඟු මිනිස්සු අර බෝධීන් වහන්සේගේ ළඟ මැරිච්ච මිනිසයා මුල් කරගෙන සෑහෙන පව් කන්දක් රැස් කරගන්න ඇති. ඕම් පෙනද බෝධියට හෙන ගැහුවේ කියන්න ඇති. ඒ වුණාට ඒක දෙස එහෙම නෙමෙයි බලන්න ඕන. ඒ මිනිසයාට බෝධිය වඳින්න හම්බුණත් නැතත් හෙනේ ගහනෝමයි. හෙනේ ගහන්න තප්පරයකට කලින් බෝධිය වැඳ ගන්න ලැබීම තමයි ඒ මිනිසයාගේ වාසනාව. අපි දන්නේ නැහැ පිටුතුනේ. අනාගතේ අපිට මොනව වෙන්න තියෙනවද කියලා අපි දන්නේ. ඒ නිසා අද බණපදේ අහන ඔයාලට බෝධිය ගැනම අහන්න ලැබෙයි. මේ බෝධීන් වහන්සේලා මුල් කරන් ඔයාලගේ දිවි ගමනේ නිවන හදාගන්න. නිවන් හදා ගැනීම පිණිස ශ්‍රද්ධාවන්ත අහිංසකයෙකුට බෝපතකුත් ඇති කියලා හදවත ඇතුලේ තැම්පත් කරගන්න. එතකොට උඩඟු මිනිස්සුන්ට ඔයාලගේ පැහැදීම නසන්න බෑ. නැත්තම් උඩඟු මිනිස්සු අද කියනෝනේ බෝධිය කියන්නේ ගහකට වැඳලා මොනව ගන්නද? අර අනුරාධපුරේ බෝධීන් වහන්සේගේ රන් කණු හිටවලා බෝධීන් වහන්සේට හුළඟින් පීඩාවක් නොවීම පිණිස ආරක්ෂා හදලා තියෙන ඒවට මම දැක්ක මේ මෑතක කියනවා බෝධියටත් මුක්කු ගහලා අපි රකින්නේ. එහෙව් බෝධිය කොහේ අපි රකින්නද? ඔය වගේ මහා මාන්නක්කාර උඩඟු මැරෙන්නේ කියලා හිතන් ඉන්න අමුතු පහේ ජඩයෝ තලේ අපිව රැකගත යුතුයි. අපේ ශ්‍රද්ධාව අපි රැකගත්තොත් ඒ අපටයි. අපේ අහිංසකකම අපි රැකගත්තොත් ඒ අපටයි. අදින් පස්සේ මේ භූමියේ බෝපතක් පවා ඔයාලට නිවන් තනනා මහා පිනක් උපන්දලා දේවි. විස්මිතයි බෝධීන් වහන්සේ ගැන තියෙන කතා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක රත්නයක් විදිහට
අමා නිවනින් සැනසුණා තිස්ස කියලා මහරහතන් වහන්සේ නමයි. ওই තිස්ස මහරහතන් වහන්සේ අරහත්ත්වයෙන් පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් තමන් වහන්සේගේ පෙර ජීවිතේ බලලා තිනවා. මේ ජීවිතේ අමා නිවනින් සැනසෙන්න මට මොකද්ද උදව් වෙච්චි සංස්කාරේ? මොකකින්ද මට මෙච්චර පහසුවෙන් නිවන් සුවේ ලැබුණේ? බැලුවා. බලද්දි දැක්කදී භික්ෂූන්ට කියන්න හිතුණා. ඇයි එච්චර සුළු දෙයක් තමන් ජීවිතය ඇතුලේ කරන් තියෙන්නේ. හැබැයි ඒ සුළු දෙය තමන්ව නිවන කරා කැඳවන මහා පිනක් බවට පත් වුණා. ක්‍රියාව පොඩි වුණත් පින පොඩි නෑ. බුදුරුවන මුල් කරගෙන, දහම්රුවන මුල් කරගෙන, සංගරුවන මුල් කරගෙන, තෙරුවන් මුල් කරගෙන යමෙක් පින් කරනවා නම් ක්‍රියාව පොඩි වෙන්න පුළුවන්. හැබැයි පින පොඩි නෑ. බුදුරජාන් වහන්සේ වදාළේ මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමෙස්සති. පිනක් ගැන නම් කවදාවත් අවමානයෙන් හිතන්න එපා මේක පොඩි එකක්, මේක මට වැඩක් නෑ, මං කරන පින්කම් වල හැටියට මේක මොකද්ද? එහෙම හිතන්න එපා. උද බින්දු නිපාතේන උදකුම් බොහෝපි පූරති. වතුර වුණත් බින්දුව එකතු කළොත් කලයක් පුරවන්න පුළුවන් නේද? පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචිනං. චූටි පින පවා වටිනවා කියලා දැනගෙන අහිංසකව ටික ටික හරි පින් කළොත් ජීවිතේ පිනෙන් පිරෙලා යනවා, තේරෙන්නේ නැති වෙයි. පින විසින් තමයි අපිව සැපේ කරා යොමු කරන්නේ. සැපය පැතුමකින් ලැබිය හැකි නම් මේ ලෝකේ කවුරුනම් දුක් විඳීද? සැපේ කියන එක පතලා ගන්න පුළුවන් එකක් නම් මේ ලෝකේ කවුරුනම් දුක් විඳීද පින්වතුනි? සැපය ඔට්ටු වෙලා බලහත්කාරයෙන් ගන්න පුළුවන් එකක් නම් මේ ලෝකේ සැපය වෙනුවෙන් මොනතරම් යුද්ධ තියෙයිද? සැපය කියන්නේ එහෙම එකක් නෙමෙයි. සැපේ උපදිනවා යම් කිසි ඵලයක් විදිහට. ඒ ඵලයට හේතුව තනිකරම පින. පිනකින් සැප උපදිනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ලස්සන වචනයක් වදාළනේ. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින යනු සැපයටම කියන නමයි. පිනෙන් පිරී ගියපු රහතන් වහන්සේ පෙර ජීවිතේ බලලා මෙහෙම කියනවා. අහං පුරේ බෝධිපත්තං උජ්ජිතං චේති අංගනේ. මං එදා බෝ මළුවට යනකොට ඒ බෝධි චේතියේ මළුවේ බෝ පතක් වැටිලා තිබ්බා. බෝ කොළයක් වැටිලා. තං ගහෙත්වාන චඩ්ඩේසින් අලභින් වේසති ගුණේ. මං ඒක ගෞරවයෙන් පහන් සිතින් ඇහින්දා. ඒක අහුලපු පිනෙන් මං සසර ගමනේ මාව රකින්න ගුණ 20ක් ලැබුවා. තස්ස කම්මස්ස තේජේන සංසාරන්තෝ භවා භවේ. ඔය පින කරගෙන මං භවෙන් භවේ සසරේ එනකොට දුවේ භවේ සංසාරාමි. භව දෙකක විතරයි මං උපන්නේ. දේවත්තේ චාපි මානුසේ. මං එක්කෝ දෙවියෙක් එක්කෝ මිනිසෙක්. සෙල්ලමන්ද පින්වතුනේ බෝපතකට එච්චර එකක් කර හැකිද? ගෞරවයෙන් අහුලපු බෝපත තමන්ව දෙවියන් අතරේ මිනිස්සු අතරේ රැකලා. සෙල්ලමක් නෙමෙයි රැස් කරන පින. පින රැස් කිරීම ගැන බුදුරජාණන් වහන්සේ ඒකනේ වදාළේ පුඤ්ඤානි කරිත්වාන. ඔබ පින් කරගත්තොත් සග්ගා සග්ගං වජ්ජಂತಿ කත පුඤ්ඤා. කරපු පිනෙන් පින්වන්තයා සුගතියෙන් සුගතිය රැකෙවි. ඉක්මනට පින් කරගන්න ඕන. මොකද අපිව රකින්න දේ අපි කල්ැතුව කරන් තිබ්බොත් රැකවරණේ හරි. හැබැයි අපිව රකින්න දේ අපිට කල්ැතුව කරගන්න බැරි වෙලා නම් අපිව රකින්න ඕන පින අපිට කල්ැතුව කරගන්න බැරි වෙලා නම් දැන් හිතන්න අර මිනිස්සයා පාරයිනේ බෝධිය දැකලා මිනිහාට හිතුණා නම් දැන් යන වැඩේ හදිස්සි එද්දි බෝධිය වඳිනවා කියලා හිතුණා නම් හෙනේ ගහනවා බෝධිය වඳින්න කලින්. අපි දන්නේ අපිට හෙන ගහන්න තියෙන්නේ ඊළඟ මොහොතේදී කියලා. හෙනේ එන්න කලින් අපි පින කරගත්තොත් සමහර ලාවට ඒ රැස් කරපු පිනම වෙන්න පුළුවන්
අපිව හෙනෙන් වළක්වන්නේ. අනිවාර්යෙන් එන්න ඕන හෙනයක් නම් පින්වතුනි. වළක්වන්න බැරි හෙන තියෙනවනේ. අද බුදුරජාණන් වහන්සේ දිවමංව නැහැ. ජීවමානව නැති සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවමාන වස්තුව ලෙස වඳින්න තියෙන්නේ බෝරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දීම ආනන්දය මං නැති තැනක මා වෙනුවෙන් පුදන්න සුදුසු බෝධියයි කියන වචන කිව්වා. තථාගතයන් වහන්සේ නැති තැනක තථාගතයන් වහන්සේ නැති මොහොතක තථාගත බුදුරජුන් සදිසයි බෝධිය. හරියට පන්නේ ගමුවේ අසපුවේ දැන් අසපු දොරින් ඇතුල් වෙනකොටම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ මේ බෝධියක් නෙත ගැටීමේ වාසනාව අඳුන ගන්න. තමන්නේ පින තමා නෙලා ගත යුතු එකක්. ඒක කාටවත් කරලා දෙන්න බෑ. අපි අනිත් මිනිස්සු කරන පින්කම් දිහා බලාගෙන සමහරු ඒ පිනක් අනුමෝදන් වීමක්වත් නැතුව කට ඇරගෙන අනුන් කරන පින් බලන් ඉන්නවා. සමහරු අනුන් පින් කරනකොට ඒ පින් වලට කතා හද බලන් ඉන්නවා. අඩු ගානේ අත් එකතු කරලා අනුමෝදන් වෙන්න හරි ඕන. ඔයාලත් මේ ධර්ම මණ්ඩපයේ කෙළවරක ඉන්නවා වගේ හිතාගෙන අනේ සාදු සාදු කී අනුමෝදන් වෙන්න. ජීවිතේ රකින්නේ ඒ පිනේ. පින තමා කරගත්තොත් ඒ කරගත්ත පිනට තමාව රකින්න පුළුවන්. පින තමා කරගෙන නැත්තම් ඔබ රකින්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ සිද්ධියක් ඔයාලට මතක ඇති. දෙවුරන් වෙහෙරේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉදිද්දී මහා කරුණා බුදුන් එතට පේනවා අම්මා කෙනෙක්. ඒ අම්මා එදා රාත්‍රියේ මේ ලෝකෙන් සමුගෙන යන්න ඉන්නවා. ඒ අම්මා ඒක දන්නේ. අපිත් දන්නේ නේ අපේ කතන්දරනේ. අපි දන්න කතන්දරේ ගෙවාගෙන ආපු කතන්දරේ පමණි. ඔච්චරනේ අපි දන්නේ. ඒක ඉස්සරහා කතාව අපි දන්නවද? මොකෝත් අපි දන්නේ. අපි හිතන් ඉන්නවා අපි දන්නවා කියලා. එච්චරයි. අපි සැලසුම් ගහනවා නිකන් ඉස්සරහට තියෙන කාලේ දැනගෙන වගේ නෙවෙයි අපි සැලසුම් ගහන්නේ. සැලසුම් ගහන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. අපි සැලසුම් ගහනේවා හරි මුලාවක පටලවිච්ච සැලසුම්. අපේ අපේක්ෂා අපි බලාපොරොත්තු වෙන විදිහට වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපේ පැතුම් බලාපොරොත්තු වෙන විදිහටම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි හිතාගෙන ඉන්න දේවල් ඒ විදිහටම වෙන්නත් පුළුවන් හිතපුවත් නැති විදිහකට වෙන්නත් පුළුවන්. අහලා නැද්ද ඔයාලා? හොඳට හිටපු මිනිස්සු අංශභාගය හැදෙනවා. හොඳට හිටපු මිනිස්සු එකපාර එකතෙන් වෙනවා. ළඟම හන්දියේ කඩේට ගියපු කෙනා වාහනයක ඇක්සිඩන්ට් වෙලා කකුල් කඩාගෙන ආන් අරයාගේ අත් දෙක පණ නැති වෙලා දැන් අත් උස්සන්නත් බෑ. ආන් අරයාගේ මේ අංශභාග තත්වයක් ඇවිල්ලා ඇඟේ නම් මුකුත් අවුලක් නෑ. එයාට දැන් කතා කරගන්න බෑ. කටේ ගොත ගහනවා. අහලා නැද්ද මේවා? ආන් අර හොඳට හිටපු දරුවට දැන් අමනුස්සයෙක් වෙහිලා දැන් ආන් දේවාල ගානේ අරයි යනවා හොද කරන්න. අහලා නැද්ද ඔයාලා? අපි වගේම ඉන්න මිනිස්සුන්ට එහෙම වෙන්නේ. මොන හෙනයක් ගහන්න තියනවද කියලා අපි කවුද දන්නේ? අද වෙනකන් හොඳට හිටියට අද අපිට උදව්වක් කරන්න අපේ ජීවිතේ දැකලා පිහිටට එන කවුරුත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒ අම්මට අනුකම්ප කළා. උදේ පාන්දර ඒ අම්මා තමන්ගේ දුප්පත් ගෙදර කුස්සියේ දොර ලෑල්ල අරගෙන එළියට එනවා. එද්දි මිදුල බබුළු ආගෙන ඝන රන් පාටින් රම් පිළිමේ වගේ වැඩ ඉන්නවා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැක්ක ගමන් හිත ප්‍රීතියෙන් පිනා ගියා. හිතට සතුට ඇවිල්ලා දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳා. හැබැයි වැඳලා ඔළුව උස්සනකොටම ආවා හිත පුච්චගෙන වේදනාවක්. අනේ දෙන්න දෙයක් නැහැ. ඈ දන්නවා ඇගේ නිවසේ කුස්සියේ දැන් නැහැ මොකුත් දෙන්න. බුදුරජාණන් වහන්සේ හිස් පාත්‍රේ අරන් වැඩම කරලා දී ගන්න දෙයක් නැහැ.
හැබැයි ආපහු කුස්සියට ගියා. මොකුත් නෑ කියලා දැන හිස් භාජන ඇරියා එක එක. ওই බඳුන් අරගෙන යද්දී බත් මුට්ටියේ අඩිය විතරක් ඇලවිච්ච දංකුඩක් තියෙනවා. හැඳිමිට අරගෙන හීරුවා. හූරලා එකතු කරනකොට කළු ගැහිච්චි කැත සීතල වෙච්චි දංකුඩේ. ඇස් කඳුලින් පිරුණා කොහොමද අපි මේක බුදු කෙනෙක්ට බෙදන්නේ? ඇයි සමහරවිට එළියට ඇවිත් බලන්නේදී බුදුරජාණන් වහන්සේ ගිහින් නම් හොඳයි. ඒත් ඒ බලනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හිස් පාත්‍රය අත තියන් වැඩ ඉද්දී ස්වාමීනි මොකුත් නෑ යන්න කියාගන්න බෑ. ඇයි කියනවා මා එදා බුදුරජුන්ට අකමැත්තෙන් දම් බෙදුවා. ඒ අකමැත්තෙන් බෙදුවා කියන්නේ මොකක්ද? දෙන්න අකමැත්තද? නෑ. කොහොමද දම්කුඩක් දෙන්නේ? හැබැයි ඒ දම්කුඩේ බෙදුවා. දම්කුඩේ පිදු ස්ත්‍රිය දම්කුඩ පූජාව කරගන්නා පූර්වත්වයේ සක්දෙව් රජාණෝ තමන්ගේ දහසක් නෙතින් බලා හිටියා. සක්දෙව්ගේ හිත ප්‍රීතියෙන් පිනා ගියා. ඇය බුදුරජුන්ට දම් පිදුවා. බුදුරජාණන් වහන්සේ ඇගේ දම්කුඩ ටික පිළිගත්තා. සක්දෙව්දු කියලා කියන්නේ අනුමෝදන් වෙන ජාතිය කෙනෙක්. සක්දෙව්දුත් අනුමෝදන් වුණා නේ සාදු සාදු. සක්දෙව්දුට අවධානය තිබ්බා එදා දවසේම ප්‍රීතියෙන් ඇය දම්කුඩ පිදුවා. එදා රාත්‍රියේ දම්කුඩ පිදු ස්ත්‍රිය මිය ගියා. ඇය මිය පරලෝ ගියාට පස්සේ සක්දිමිඳු තමන්ගේ දහසක් නේත්‍ර ජාලා විහිදුවා ගිය කොහේද කියලා බැලුවා. සක්දිමිඳුගේ ඇස් 10න් එකකටවත් ඇව පේන්නේ. සක්දිමිඳු බැලුවා ඇව හොයන්න බෑ. මනු ලොවේද නැත, චාතුම් මහා රාජිකේද නැත, භූමස්ත දෙවිවරු අතරේද නැත, තව්තිසාවේද නැත, දුගතියකද නැත. බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිත් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි තථාගතයන් වහන්සේට දංකුඩ පිදු ස්ත්‍රිය කලුරිය කළා. ස්වාමීනි හොයාගන්න නෑ ඈ කොහේද මරණින් මත්තේ ගියේ? දේවේන්ද්‍රය ඔබ හොයන්න එපා. ඇගේ ඔබට හොයන්න පුළුවන් තැනකට නෙවෙයි. මේ වන විටත් නිම්මාන රති දෙවියන් අතරේ අභිරූපී දෙව්ලඳක් වෙලා. අදටත් ඇති. ඇතැම් වෙලාවට මේ බණපදේ අපි කියනකොට ඇයට ඇහෙනවා නම් ආන් මං ගැන කියනවා කියලා ප්‍රීතියක් එනවා ඇති. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න ජීවිතය ඇතුලේ පිංගුතුනේ අපිට මේ මොහොතේ පින කරගන්න ලැබෙන්නේ ඒ තමයි මොහොත. ආයේ එහෙම මොහොතක් එයි කියලා හිතන්න එපා. අසපුවට එනකොට බෝකොලයක් වැටලා තිබ්බොත් ඒ තමයි ඔයාලගේ මොහොත. ආයෙමත් සැරයක් පස්සේ දවසක බැරිය බෝපැත්ත අහුලන්න එහෙම හිතන්න එපා. ඒ බෝපතක් දැකලා ඒ බෝපත අහුලන්න ලැබෙන අන්තිම මොහොත වෙන්න බැරිද ඒක? අද කවුරුත් පෙරට ඇවිත් අපිට උදව් කරන්න නැහැ. අද අපිම පෙරට ගිහින් අපේ පින කරගත යුතු තියෙනවා. බලන්න මේ මින් කල්ප ගානකට පෙර තමන් බෝපතක් අහුලලා ඒකේ පිනෙන් ගෙවාගෙන ආපු සසරේ භවෙන් භවෙ උපන්නේ දෙවියන් අතරේ මිනිස්සු අතරේ විතරයි. දේවලෝකං චවිත්වාන ආගන්තා මනුසම් භවි. මං දෙව්ලොවෙන් චුත වෙලා මිනිස්සෙක් වෙනකොට දුවේ කුලේ පජායාමි. මං උපන්නා නම් උපන්නේ කුල දෙකක විතරයි. කත්තියේ වාපි මානුසේ එක්කෝ මං රජෙක් එක්කෝ මං බ්‍රාහ්මණෙක්. ඔය උපත් දෙකෙන් එක කෑර ඊට පහලින් තියෙන කුල වෙන උපදිලා නැහැ. එක්කෝ බමුණෙක් වෙනවා එක්කෝ ක්ෂත්‍රියෙක්. අංග පච්චංග සම්පන්න ආරෝහ පරිණාහවා මට ලැබිච්චි පුරුෂ ශරීරේ ඒ සංසාර ගමනේම පිරිමියෙක්. ඒ සසර ගමනේ පිරිමියෙක් වෙලාම ඉපදෙලා තියෙන්නේ පුරුෂ සංඥාව නිසා. සාමාන්‍යයෙන් පින්කලත් ගොඩාක් පින්කලත්
ඇතැම් ස්ත්‍රීන් සසරේ පිරිමි වෙන්නෙම නැහැ. හේතුව ඈලා ස්ත්‍රී සංඥාවට ආසයි. ස්ත්‍රී සංඥාවට ගොඩාක් ප්‍රිය කරන ස්ත්‍රීන් ගොඩාක් පින් කළොත් ගොඩාක් ආනුභාව සම්පන්න කාන්තාවක් වෙනවා. බලන්න මහ බෝධිසත්වයොත් එකට පින් පුරාගෙන යනවා යශෝදරා. කොච්චර පින් කළාද? කරගත්ත පින්කම් හැටියට පින්වල බලෙන් පුරුෂයෙක් වෙනවා නම් අසිරිමත් පුරුෂයෙක් විය යුතුයි. එච්චර කර පින් කරගත්තා. හැබැයි ඈ ළඟ තිබ්බ හැමතිස්සෙම ස්ත්‍රී සංඥාව. ස්ත්‍රියක් වෙන්න ආසයි, සැරසීමට ආසයි, පුරුෂයාගේ සෙවණේ ඉඳීමට ආසයි, දරුවන්ට ආසයි, දරුවෝ වැදීමට ආසයි. මේවා නිසා අම්මා කෙනෙකුගේ හදවත, අම්මා කෙනෙක් දරුවන්ට දක්වන ස්නේහය එව්වට ප්‍රියයි. මේවා නිසා දිගටම ස්ත්‍රියක් වුණා. මේ පුරුෂයා සසර ගමන පුරාවටම පිරිමියෙක් විදියට ඇවිත් තියෙනවා. ඒ උපදින හැම ජීවිතයකම අභිරූපෝ හරි ලස්සනයි. සුචි හෝමි සම්පූර්ණංගෝ අනෝනකෝ කිසිම අඩුවක් නැති සුන්දර සමක් එක්ක ආරෝහ පරිණාහයේ ඇති සිරුරක් ලැබුවා. ආරෝහ පරිණාහ කියන්නේ මොකද්ද? උසට සරිලන මහත, මහතට සරිලන උස. බැලන්ස් ඇඟක්. සරලවම කියනවා මොකද්ද? ඒ ඇඟ බැලන්ස්. ලස්සන ඇඟක් ලැබුණා. දේව ලෝකයේ මිනිස්සේ ජාතෝවා යත කත්තචි. දෙවියන් මිනිසුන් අතරේ මං උපදිනවා නම් භවේ සුවන්න වන්නෝච උත්තන කංචන කූපමෝ. මගේ ඇඟ තනිකරම රන්වන් පාටට බරයි. ඇඟ පිරිසිදුයි. මුදුකා මද්දවා සනිද්දා සුකුමා සුකුමාරිකා. මගේ ශරීරයේ මෘදුයි, හරීම පැහැපත්, සිනිදුයි, සියුමැලි. වයසට යනකම්ම තරුණයෙකුට වගේ මගේ ඇඟේ හැම පිහිටියා. හැම රැලි වැටෙන්න ඇති. නමුත් සමහර ඉන්නවනේ, සමහර ආච්චිලා ඉන්නවා ආච්චි උනාට නැන්දා වගේ. ඒ ආච්චි කෙනෙක් වයස අහලා බැලුවොත් එහෙම ආච්චි. හැබැයි තාම නිකන් පෙනුම නැන්දා කෙනෙක් වගේ. වයසට යන්නේ ඔය කවුද විසාකාගේ තිබ්බේ? විසාකා මුණුපුරු මිනිපිරියෝ මැද්දේ ඉද්දිත් පවුලේ අක්කා කෙනෙක් වගේ කියනවනේ. විසාකට තිබුණා පුදුම සහගත චවි වර්ණය. මොකවත් ඉලුවේ නැතත් ඇඟ පැහැපත්. ඒ කොමකින්ද ඒක ආවේ? රැස් කරගත්ත පිනේ. බලන්න මම මේ කියන කතාව බෝපතක් නිසා කියන එක හොඳට ඔළුවේ තියන් අහන්න. මේ ඔක්කොම කතන්දරේ තියෙන්නේ එක බෝපතක් නිසා. එකම එක බෝපතක් බෝමළුවෙන් අහුලා ගෞරවයෙන් බැහැර කරපු පුණ්‍ය සංස්කාරේ තමන්ව රකින්න රැකිල්ල. දැන් මේක දිගට කියලා දෙන්න කලින්ම කියනවා මේක හිතන්න එපා අද යන ගමන් වැටිච්ච බෝපතක් අහුලලා එහෙනම් දැන් ඔක්කොම හරි. එහෙම නෙවෙයි මේක ගන්න තියෙන්නේ. ඒ වගේ චූටි පිනක් පවා අපේ ජීවිතේ මොනතරම් රකින්නවද? අපතේ යවන්න එපා. තමන්ගේ ළඟට පතිත වෙන බෝපතක් පවා මට පිනක් රැස් කරගන්නයි මේ වැටුනේ කියලා අපිට දකින්න පුළුවන් නම් පින්වතුනි අපිට කොච්චර පින් කරගත්තේකද? මේ ධර්මාසනේ වාඩි වෙලා මම ඔයාලට දහම් පද කියනවා. ඔයාලා මාදේශ බලාගෙන දහම් පදේ අහනවා. අපේ මේ මුණ ගැසීම සසරේ පිනක් නෙමෙයිද? අනිවාර්යෙන් පිනක්. අපේ මේ මුණ ගැසීම තව දුරටත් සසර ගමන තුර පින්වන්තයෝම දකිමින් පින්වන්තයෝම ඇසුරු කරමින් යන්න තියෙනවා නම් ඒක වටින්නේ නැද්ද? කොච්චර වටිනවද? ඒ වටිනාකම උදෙසා මඟ හැරෙන්න දෙන්නේ නැතුව හම්බෙන හැම පිනම කරගන්න. අපි එක එක පැති වලින් අපි රැස් කරන පින ආරක්ෂා කරනවා. බලන්න යතෝ කුතේචු ගතිසු ශරීරේ සමුදාගතෝ නලිප්පති රජෝ ජල්ලං විපාකෝ පත්තචඩ්ඩනේ. මම
පත්‍රයක් ඇහිලීමෙන් රැස් කරගත්ත පිනේ විපාකේ බලන්න. මට ලැබිච්ච ශරීරයේ දුහුවිලි කැතකුණු රඳින්නේ. එහෙම සිරුරක් මට ලැබුණා. උන්හි වාත තපේ තස්ස අග්ගි තාපේනවා පුන ගතේත සේදාන මුච්ඡන්ති විපාකෝ පත්ත චණ්ඩනේ. මට ලැබිච්ච ශරීරය ගත දාහ නැති සිරුරක්. සමහරුන්ට තියෙනවනේ උෂ්ණ ප්‍රශ්න. ඒක වදයක් නෙමෙයිද? අපි සමහරවල්ලාට සාංශලක් තියෙනවා උෂ්ණ පිට කරන විදි කරදරයක් ජීවිතේට. ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ උෂ්ණ පිට කරන්නේ ඔළුවේ කැක්කුමකින්. උෂ්ණ වැඩි දවස් වලට උහුල ගන්න බැරි ඔළුවේ කැක්කුමකින් උන්වහන්සේලා ඉන්නවා. ඉතින් භාවනා කර ගන්නත් බෑ, පොතක් කියව ගන්නත් බෑ, කෙලින් හිටගෙන ඉන්නත් බෑ, නිදා ගන්නත් බෑ. කරදර. සමහරුන්ගේ උෂ්ණ පිට කරන්නේ යටිපතුල් පලාගෙන. අඩිය ගහ ගන්නත් බෑ, යටිපතුල් කැතයි. එතන තුවාල වුණාට පස්සේ ආයේ වෙන ලෙඩ. සමහරුන්නේ උෂ්ණ පිට කරන්නේ ඇස් දෙකෙන්. එපා කරපු එකක්. සමහරුන්ගේ උෂ්ණ පිට කරන්නේ කටේ ගෙඩි දාලා. ඔය මොකක් හරි ජරමරයක් අපිට තියෙනවනේ. ගත දාහ නැති නිවිච්චි ඇඟක් ලැබුවා. කුට්ටං ගණ්ඩෝ කිලාසෝ තිලකා පිලකා තතා නහන්ති කායේ දද්දූච විපාකෝ පත්ත චඩ්ඩනේ. මං පත්‍රයක් අහුලලා රැස් කරගත්ත පිනේ විපාකේ බලන්න. මට කුෂ්ඨ හැදුන්නේ. සසරෙද්දි කුෂ්ඨ නෑ. gadu හැදුන්නේ. මගේ ඇඟේ හැම ගැලවිලා යන ලෙඩ ඇති උන්නේ. සමහරු ගැල දැකලා තියෙනවද හැම ගැලවි යනවා. මගේ ඇඟේ හැමේ තැන පුල්ලි හිටින පුල්ලි රෝග හටගත්තේ නෑ. මොනවටද ওই පුල්ලි රෝග කියලා කියන්නේ? අලුහන් කියලා එහෙම අපි කියන්නේ. ආන් ඒ වගේ රෝග හටගත්තේ නෑ. මේකේ වැදගත් වචනයක් කියනවා. මගේ ශරීරයේ පිළිකා හටගත්තේ නැහැ. ජීවිතය ඇතුලේ ප්‍රශ්න විසඳා ගැනීම පිණිස බෝධියක් මොනතරම් ආශිර්වාද සලසනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් මේ ප්‍රශ්න කංකටොළු බහුල කාලවල වල ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳ එකක් පුද සත්කාරය. පුද සත්කාර කිරීම කියන එක අපේ ජීවිතවලට සලසන ආරක්ෂාව අපිට ඇත්තටම ඒක අපේ ඥානයකින් තේරුම් ගන්න බැරි එකක්. ඒක ශ්‍රද්ධාවට අයිති එකක්. ජීවිතේට ප්‍රශ්න ආපුවම සෑයක් වැඳීමෙන් ඒ ප්‍රශ්න වලට නොහිතන විසඳුම් එනවා කියන එක ශ්‍රද්ධාවට අයිති එකක්. ඒ බඳු කෙනා තමයි සෑයට ගිහින් වඳින්නේ. මගෙත් එක මීට අවුරුදු කීපයකට කලින් පුතෙක් කැවිත් කතා කළා. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ බණ අහනවා. ආසයි සිල් රකින්න. ස්වාමීන් වහන්සේ මාස ගාණක් කොට්ටු වුණා සිල් රැක ගන්න. මට ස්වාමීන් වහන්සේ එක සිල්පදයක් මේ මාස ගාණෙම රකින්න බෑ. මං කොච්චර ආසාවෙන් සිල් රකින්න උත්සාහ කළත් අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ ඒක කැඩෙනවා. මං එහෙම මොකද්ද දරුවා? අනේ ස්වාමීන් වහන්සේ බොරු කියවෙනෝනේ. මේ මාස ගාණෙම බොරු නොකියපු එක දවසක් වන්නේ. බොරුවක් කියවෙනෝමයි. මං ස්වාමීන් වහන්සේ කතා නොකර හිටියා. කතා නොකර ඉඳලා කතා කරන එක බොරුවක්. එච්චරකට බොරු කියවෙනවා. ඒ පුතාට ඒක කියද්දී එයාගේ ඇස් වලින් කඳුළු පිරුණා. එයා අඬන්න කිව්වේ මට. ඒ කියන්නේ එයාගේ අවංක එකක්. මං ওই කාලේ ලස්සන බණ කතාවක් කියවලා තිබ්බා. ඒ බණ කතාවත් එක්ක මගේ හිතට එකපාර ආවා අදහසක්. මං කිව්වා පුතේ මෙහෙමයි. ඔයා මෙහෙම කරන්නකෝ. ඔයා යන්න මිහින්තලේ. මිහින්තලේ අර සුදු පාට ලොකු සෑය තියෙන්නේ. අම්බස්තල සෑය කියලා කන්දේ උඩ. පුතේ ඒ සෑය තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සංසාර ගමන පුරාවට සත්‍ය කතා කරපු එකේ පින්නට නලල් තලයේ මැද්දේ පිහිටපු විශේෂ රෝමයක්. මං කිව්වා දරුවෝ බුදුරජාණන් වහන්සේ සසර ගමන පුරාවටම සත්‍ය කතා කළා කියන්නේ ඒකාන්ත සත්‍යයක් කියලා අදිෂ්ඨාන කරගෙන ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ ඉන්න සෑය පැදගුණ කරන්න.
සෑයට ජීවිතේ බාර කරන්නට මගේ ජීවිතය බුදුරජුන්ගේ නාමයෙන් මේ සෑයට බාරයි. ධර්මයේ නාමයෙන් මේ සෑයට බාරයි. ශ්‍රාවක සංඝයාගේ නාමයෙන් මේ සෑයට බාරයි. සෑයට ජීවිතේ බාර කරලා ඔයා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් බොරුවෙන් වළකින්න හයිය ලැබේවා. ආශිර්වාද ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. කරලා බලන්නකො පුතේ කියලා මං කිව්වා. දැන් මං ඒක කිව්වේ විශේෂ ඥානයකින් මං දැකලාද? නෑ. මගේ හිතේ තිබුණු ශ්‍රද්ධාවට මං කිව්වා මෙයාට මේක කරොත් හරියයි. මං කිව්වා පුතේ ඔයා කරලා බලලා මාව හම්බෙන්න ඇවිල්ලා කියන්නකෝ. මට හිතෙන විදිහට මාසයක් ගත වුණේ නෑ. සති කීපකින් මේ පුතා මාව මුණ ගැහුණා. මට වන්දනා කරලා පින්දිදී කිව්වා අපේ ස්වාමීන් වහන්සේ මම මෙහෙන් තැලේ වැඳලා ආපු දවසේ ඉඳලා අද වෙනකන් මම බොරුවක් කිව්වේ නෑ. ස්වාමීන් වහන්සේ මට දැන් බොරුවක් කියවෙන්න යනකොට හිත ඇතුලේ නිකන් රිදිලා වගේ දැනෙනවා. මම බොරුවක් කියන්න යන බව. මට ස්වාමීන් වහන්සේ දැන් හොඳට සිහිය පිහිටනවා. ඔයාලට හිතෙනවද සිහිය සෑයක් වැඳීම නිසා ආශිර්වාදයක් විදිහට ලැබෙයි කියලා? අපි වඳින පුදන එක අපේ ජීවිතයට පුදුම ආශිර්වාදයක්. ඔයාලගේ ජීවිතයට හෝ ඔයාලගේ ආදරණීය ඥාතියෙකුගේ ජීවිතයට හෝ පිළිකාවකින් ප්‍රශ්නයක් තියෙනවා නම් විශ්වාස කරන්ට අඛණ්ඩව දින 21ක් විතර හොඳ ශ්‍රද්ධාවකින් බෝධීන් වහන්සේ උපදන්න. අඛණ්ඩව උපදන්න. ඒ පිළිකා රෝගයක් තියෙන නැගිටලා එන්න පුළුවන් කෙනෙක් නම් එක දිගට බෝධීන් වහන්සේව හොඳට වට 3ක් විතර පැදකුණු කරලා බෝධිය සුද්ධ කරලා බෝධීන් වහන්සේගේ මල්ලාසන පිරිසිදු කරලා බෝධීන් වහන්සේට පිරිසිදු පෙරාගත්ත සිසිල් පැන් වලින් බෝධීන් වහන්සේ දෝවණය කරන එක බෝධියට පැන් පූජා කරන එක කරලා ආශිර්වාද ලබා ගන්නට කර්ම දෝෂකින් නම් පිළිකාව තියෙන්නේ හොඳ වෙනවා. කර්ම දෝෂකින් නම් තියෙන්නේ. මොකද ලෙඩවීම කියලා කියන්නේ සසර දුකට අයිති එකක්. ඒ ලෙඩ වෙන ඇඟ මේක මේ මොන පූජාව කරලවත් මේක ලෙඩ නොවී තියාගන්න බෑ. මේක ලෙඩ වෙන එකක් නේ. හැබැයි කර්ම දෝෂ වලින් ප්‍රශ්න එනවා. කර්ම දෝෂ වලින් එන ප්‍රශ්නෙට අපිට කරන්න තියෙන උත්තරේ කර්මය. අයහපත් කර්මයෙන් මැඩලන යහපත් කර්මයකට පුළුවන් අපිව රකින්න. ඒ නිසා මේ එක බෝපතක් අහුලපු පිණින් සසර ගමන පුරාවට පිළිකාවක් හැදුන්නේ කියලා කියන්නේ කොනතරම් විස්මිත ආශිර්වාදයක්ද කියනවා. තව රෝගාන හොන්ති කායස්මින් විපාකෝ පත්ත චඩ්ඩනේ. පත්‍ර ඇහිලීම මේ පත්‍ර ඇහිලීම කියන පිනේ විපාකයෙන් මගේ ශරීරයට භයානක රෝග වැළඳුන්නේ. නහොන්ති චිත්තජා පීලා විපාකෝ පත්ත චඩ්ඩනේ. ගෙවාගෙන ආපු සසරේ මට චිත්ත පීඩා. චිත්තජා පීලා කියන්නේ මොනවද? චිත්ත පීඩා. ওই පීඩා දෙකයිනේ. කායික පීඩා, මානසික පීඩා. ඒක මානසික පීඩා වලටමයි කියන්නේ චිත්ත පීඩා කියලා. වැඩිපුරම බර පිංගතුනේ කායික පීඩාද, මානසික පීඩාද? ඔයාලට දැනෙලා තියෙනවා ඒ කියන්නේ. කායික පීඩා, මානසික පීඩා කියන දෙකෙන් ඇත්තටම අපි විඳවන්නේ වැඩිපුර මානසික පීඩා වලින්. බෙහෙත් දෙන්න බැරි ලෙඩ මානසික පීඩා. සුව කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි ප්‍රශ්න මානසික පීඩා. ජීවිතේම අහිමි කරගන්න හිතෙන දේවල් මානසික පීඩා. මොනතරම් අසිරියක්ද? සසර ගමන පුරාවට මානසික පීඩාවක් උන්නේ මොකක් නිසාද? එක බෝපතක් ඇහිලීමේ පින්නමයි අපිව රකින්නේ. ඒ රැස් කරගන්න තියෙන පින මේ මනුස්ස ජීවිතේ අපිට ලැබිලා තියෙන්නේ හරි පොඩි කාලයකට. අපි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයේ උපන්නා නම් ඔයාලටයි මටයි පිනේ වටිනාකම දැනගන්න ලැබුණා නම් ඒ කාලේ අපිට පින් කරන්න තිබ්බා අවුරුදු 40000ක්. ධර්ම දාන පින්කම් අපි හිතමු අවුරුද්දකට එක ගානේ කළත් ඒ මිනිසයාට ධර්ම දාන පින්කම් 30000ක් විතර කරගත්ත එකේ. සිල් රැක්කනම් අකණ්ඩව
අවුරුදු 20-30ක් සිල් රැක්කකි. දැන් ඉතින් අපිට උපන්දිනවල ඉලක්කම් 5 උපන්දින කතන්දර නෑනේ. හීනවත් නැත. නිකන් හීනයක් අපෙන්ලා තියනවද ඔයාලට 50000 උපන්දිනේ සමරනවා. හීනවත් පේනවද අපිට? අපේ ලෝකේ නෑ ඒවා. ඉලක්කම් 4 උපන්දින අපිට නෑ. ඉලක්කම් 3වත් අපිට නෑනේ. අපිට එකත් හීනයක්. අපේ ආච්චිලා සියලට තිබ්බ යන්තම් 100ට 101ට 102ට ආවා. අද ඒවා අපිට නෑ. මම ඒ කාලේ චූටි කාලේ අහලා තියෙනවා අපේ ඔය හිටපු 100 කෙනෙක්ගෙන් ඇයි 100 කියන්නේ කියලා. ඒ 100 මම පොඩි එකා හින්දා වෙන්නදී මට කීවා 100 කියන්නේ 100ක් ඉන්න නිසා කියලා. 100 කියන්නේ 100ක් ඉන්න නිසා නම් අද 100ලා නැත. අද අපිට කියන්න වෙන්නේ 80ලා 90ලා වගේ වචනයක්. අද අපිට තියෙන්නේ පොඩ්ඩයි. මේ ඩිංගිත් අපි අපේ ජීවිතය ඇතුලේ පින් කරගන්න ලැබිච්ච ඩිංගිත්තක් කියලා අඳුනගත්තොත් වැඩ හොඳට පින් කරගනි. මම මේ බෝපතක් උපමාවට අරගෙන මේ බෝපතකින් රැස් වෙච්ච පිනක් උපමාවට අරගෙන මේ කතාව කියන්නේ ඔයාලව එක බෝපතක් ළඟ නවත්තන්න නෙමෙයි. බෝපතක්වත් මගේ හැරෙන්න එපා. වැටුණු බෝපතක් අහුරනවා කියන්නේ පුංචි පිනක්. ඔයාලව ඒ පින ළඟ නවත්තන්න කරන බණක් නෙමෙයි මේක. ඔයාලව ඒ පිනවත් අහිමි වෙන්නේ නැති පින්කාරයෙක් බවට පත් කරන්නයි මේ දහම් පද ටික අමුණන්නේ. මේක ඇත්තටම මගේ බණක් නෙමෙයිනේ. තිස්ස මහා රහතන් වහන්සේගේ බණක්. අමිත්තාන භවන්තස්ස විපාකෝ පත්තචඩ්ඩනේ ගෙවාගෙන ආපු සසරේ බෝපතක් ඇහිලීමේ පිනේ විපාකේ බලන්න මට අමිත්‍රයෝ නෑ. මොන තරම් සහනයක්ද? අමිත්‍රයෝ නැති එක. මේකේ සැනසෙල්ලේ දරුවෙක්වත් හදා යන්න නෑනේ. අමිත්‍රයෝ බහුලයි. මේ මාස කිහිපයකට කලින් අපේ මොයි අසපුවට එන යන යුවලක් තරුණ යුවලක් එයාලගේ චූටි දූත් වඩන් ආව අපිත් එක්ක කතා කරන්න. ඒ බබා ඒ දරුවා බෝනික්කි වගේ පුදුම ලස්සන කෙල්ලක්. ඒ ලස්සන දරුවගේ කම්මුලේ තඩිම තඩි පොට්ටුවක් තියලා. මං ඊට පස්සේ ඇහුවා වැඩි නැද්ද මේ පොට්ටුව? මෙයාට ලස්සනයිනේ චූටි පොට්ටුවක් නලල මැද තිබ්බනා. මං එතකොට මං ඒක කිව්වේ මං ආසයි යාගේ ලස්සනට. ඇයි අර බෝනික්ෙක් වගේ ලොකු ඇස් තියෙන ලස්සන ළමයි. ඒ යාගේ මූණට මට තේරෙනවා චුට්ටි පොට්ටුවක් නලල මැද්දට වෙන්න තිබ්බනම් නිකන් හිතාගන්න බැරි ලස්සන මේ පොඩි ළමයෙක්. එතකොට ඒ අම්මයි තාත්තයි මගෙත් එක කිව්වා අපේ ස්වාමීන් වහන්සේ දූට පොඩ්ඩක් එක දිගට ලෙඩ වෙන්න ගත්තා ස්වාමීන් වහන්සේ. ඒ හින්දා තමයි පොට්ටුව ටිකක් දැන් ලොකුවට තියන්නේ. දූට ඇස් වහකට වහ. මං කල්පනා කළේ පොඩි එකෙක් හදාගන්න නෑනේ ලස්සනට. ඒකටත් හුල්ලනවනේ. තව දරුවෙක් ලස්සනට හැඩට ඉන්නකොට ඒකට ඇස් වහකට වවතිනවනේ. මිනිස්සෙකුට ගෙයක් හදාගන්න නෑ සැනසෙල්ලේ බලන්න. ගෙවල් හදනකොට ගේ හදන්න වියදමක් යනවට අමතරව යනවා හදනගේ වහගන්න. පොල් අතු වලින් වහගන්න ඕන, එක්ක ගෝණි වලින් වහගන්න ඕන. වහගෙන හදන්නේ. වහගෙන හදාගන්න බැරි නොත් ටික දවසක් යනකොට එක්ක බාස් ඇදගෙන වැටෙනවා. ඔකක් හරි ජරමරියා. ඇස් වහ කටවහ වලින් බේරෙන්නේ නැතුව අපිට අපේ ජීවිතේ ගත කරන්න බැරි තරම් මේ මිනිසුන්ගේ කෙලෙස් බහුල වෙලානේ. අමිත්‍රයෝ පිරිච්ච ලෝකයක අමිත්‍රයෝ නැතුව ඉන්න පුළුවන් වුණා. බෝපතක් ඇහිලීමේ පින. අනූන භෝගෝ භවති විපාකෝ පත්ත චඩ්ඩනේ. හොඳට භෝග සම්පත් ලැබුණා කියනවා මේ බෝපත අහුලපු පිනට. අග්ගි රාජූහි චෝරේහි හෝති උදකේ භයං. ගින්නකින්වත් හොරුන්ගෙන්වත් ජලගැල්මකින්වත් කිසිදු බයක් සසර ගමන පුරාවටම මට හටගත්තේ නැහැ. බෝධියෙන් වැටුණු පතක් අහුලපු නිසා මේ සංසාර ගමනේ යනකොට
සමේ දුක උරුමයි මේ සත්‍යයට. ඒ උරුම දුක මඟ ඇරලා වෙට්ටු දාලා වගේ නැවිත් තියෙන්නේ මේ රැස් කරපු පිනේ. බලන්න අපි කොච්චර දකින්නවද මිනිස්සු ගිනි වලට අහු වෙලා මැරිලා යනවා. අපේ ලංකාවෙම කීයක් වුණාද නායයම් නේ. සමහර නායයම් වල මිනි ගොඩ ගන්න නැතුවම රජෙන් අතහැරියා. මොකද ගොඩ ගන්න හාරලා තේරුමක් නැහැ. එච්චර යට. මට මතකයි මහා කඳු පිටින් නාය ගියානේ. ඒ කඳු පිටින් නාය ගියපු ප්‍රදේශවල දවස් 4යිද 5යිද කද්ද තමයි මිනි හෙව්වේ. ඊට පස්සේ අතහැරියා. පොදුවේ සංඝයා වඩම්මලා පාංශකූල දුන්නා. පොදුවේම පින් දීලා ඉවර කළා. තමන්ගේ ඥාතින්ගේ මෘත ශරීරයක්වත් බලා ගන්න හම්බුන්නේ නැහැ. එහෙම බය තියෙනවානේ. ජල ගැලුම් වල ප්‍රශ්න තියෙනවා. හොරුන්ගේ ප්‍රශ්න තියෙනවා. මේ හිතා ගන්න බැරි ප්‍රශ්න වලට ආරක්ෂාවක් රැස් කරපු පිනකින් අරගෙන ආවා. දාසි දාසා අනුචරා හොන්ති චිත්තානුවත්තකා. මට ඉන්න දැසි දස්සෝ මගේ යටතේ ඉන්න අය මගේ හිතෙන්ගේ අඳුනගෙන කටයුතු කළා. තතෝන හායති ආයු තිට්ඨතේ යාවතායුකං. මට ලැබපු හැම ජීවිතයකම මුළුමනින්ම ආයුෂ ටික ලැබුණා. කවදාවත් අඩු ආයුෂෙන් මැරිලා නැහැ. මේ මා රැස් කරපු පිනේ විපාකයයි. මොකක්ද පින? එකම එක බෝපතක් ඇහිලීමේ පින. අපේත බය සන්තාසෝ භවේහං සබ්බතෝ භවේ. කිසිදු බිය තැති ගැනීමක් නැතිව මම්මගේ ජීවිතය ගත කළා. දේවා මනුස්සා අසුරා ගන්ධබ්බා යක්ක රක්කසා. දෙවියොත් මාව රැක්කා. ගාන්ධර්වයොත් මාව රැක්කා. මිනිස්සුත් මාව රැක්කා. යක්ෂයොත් මාව රැක්කා. මට අනතුරු කරන්නේ නැති වුණා. අද සමහරලාවට අනවින කොඩිවින හෝනියන් එක එක දේවල් වලින් අපිට හිතා ගන්නවත් බැරි විදිහේ අනතුරු මිනිස්සු කරනවානේ. අපි පාඩුවේ ඉන්නවා. මේන් කොහෙදෝ එක්කෙනෙක් අපිට කොඩිවිනයක් කරලා. එහෙම කොච්චර අනතුරු තියෙනවද නේ? මේ කොඩිවිනයක් වගේ එකකදී එන්නේ අමනුස්ස බලවේගයක් තමයි එයාගේ ජීවිතය ආක්‍රමණය කරන්නේ. අමනුස්ස බලවේගයකට ආක්‍රමණය කරන්න බැරි විදියට ආරක්ෂාවක් තියෙනවනේ ජීවිතේ. ප්‍රශ්නේ නැහැනේ. එහෙම ආරක්ෂාව හදන්නේ මොකෙන්ද? රැස් කරන පිනෙන්. මේ මෑතක මම ජාතක පුවතක් කියවනකොට හත්තිපාල ජාතකය වල අහලා ඇති. හත්තිපාල ජාතකය කියවද්දී ඒකේ හරිය ලස්සන වචනයක් මට හිතට වැදුනා. බුදුරජුන් වදාරනවා කල්යාණ කම්මං භික්ඛවේ තුරිතේ නේව කාතබ්බං. මහණෙනි කරගත යුතු යහපත ඉක්මනට කරගන්න. තුරිත කියලා කිව්වේ ඉක්මනට වහ කරගත යුතු යහපත කරගන්න. මම මේ කාලේ කරපු දේශනා 7-8කම ඔය වචන ටික හිතට කාවැද්දුවා. මේක හිතට කාවද්ද ගන්න කරගන්න තියෙන පින ඉක්මනින් අපි කරගන්න ඕන. අපේ ජීවිතේ පින්වතුනි හෙට අනතුරක් වෙන්න තියෙනවා නම් අද කරගන්න පින සමහරවිට හෙට අනතුරෙන් අපි වළක්වනවා. අපේ ජීවිතේට ඊළඟ මොහොතේ විපතක් වෙන්න තියෙනවා නම් දැන් කරගන්න කුසලයේ ඊළඟ මොහොතේ වෙන්න තියෙන විපතෙන් අපි වළක්වනවා. ඒකයි දැන් කරන්න තියෙන දේ දැන් කළ යුත්තේ. අපේ භාග්‍යතුන් වහන්සේ පෙර අතීතයේ සංක කියලා මහා සිටුවරෙක් වුණා. ওই සංක සිටුවරයා වාසය කරපු භූමිය මෝලිනී නගරේ. ඒ කාලේ කියපු නම මෝලිනී. ඒ කාලේ මෝලිනී කියලා කියන්නලා තියෙන්නේ බරණැසට. ওই මෝලිනී නගරේ සංක සිටුතුමා ඒ කාලේ ප්‍රසිද්ධයි මහා දානපතියෙක් කියලා. සංක සිටුවරයා දිනකට රන් කහවණු ලක්ෂ 6ක් වියදම් කරලා දන් දෙනවා. අඛණ්ඩව දන් දෙනවා. නොනවත්වා දන් දෙනවා. දවසකට කහවණු ලක්ෂ 6ක් දන් දීම පිණිස වියදම් වෙන නිසා සංක සිටුවරයාගේ තිබිච්ච භාණ්ඩාගාර බලන් ඉද්දි හිස් වෙනවා. දැන් ඉතින් හැමදාම සල්ලි සංක සිටුතුමාට හිතුණා මම මේ දන් දෙන විදිහට වැඩි කල නොගොස් භාණ්ඩාගාරික මේ භාණ්ඩාගාර හිස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් දානේ නවත්තන්න වෙයි. අපරාධේ මගේ මනුස්ස ජීවිතේ මං දානේ නවත්තන්නේ. මං
දැනට භාණ්ඩාගාරවල තියෙන සල්ලි වලින් කොටසක් ආයෝජනය කරලා සුවර්ණ භූමියේ ව්‍යාපාර කරන්න ඕන. සුවර්ණ භූමියේ ව්‍යාපාර වලින් උපයන ලාභෙන් මට පුළුවන් වෙයි දිගටම දන් දෙන්න. දැන් එතුමා හිතලා නැව් නගින්න. සුවර්ණ භූමිය කියලා කියන්නේ කොහෙටද පින්වතුනි අද වර්තමානයේ? ඔව් තායිලන්තයේ බුරුමේ ඔන්න ඔය පැත්ත තමයි සුවර්ණ භූමිය. බරණැස තමයි මෝලිනී. මෝලිනී ඉඳලා තායිලන්තේ පැත්තට නැව් ගමනක් කියලා කියන්නේ දිග ගමනක්. දුර ගමන. සංඝ සිටුතුමා නැව් නගින දවස ආවා. දැන් ඔක්කොම කලමනල ඇහැත්ති කරලා නැවට සේවකයෝ ගොඩ වෙලා සංඝ සිටුතුමාට උපස්ථාන කරන්න අවුරුදු 19ක විතර කොල්ලෙකුත් ගොඩ වෙලා ඔන්න දැන් ඔක්කොම ලැහැත්ති නැව පිටත් වෙන්න. සිටුතුමාට පණිවිඩය ආවා. සිටුතුමනි ඔබතුමා සැපත් වෙන්න දැන් ගමන ලැහැත්ති ඒ කාලේ පායනවා. සිටුතුමා තමන්ගේ වටිනා රන් මිරි වැඩි දෙක පය දාගත්තා. වටින කුඩේ ඉහළ ගත්තා. ලක්ෂයක් අගනා සලුවකින් උඩුකය වහගත්තා. දැන් මේ සිටුතුමා යනවා කොහෙටද යන්නේ? විදේශගත වෙන්න. රට යන්න යනවා. යද්දී මෙන් ඉස්සරහට වැඩම කරනවා පාත්‍රයක් දෝතේ තියාගත්ත උතුම් ශ්‍රමණෙක්. මේ පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේ නම. ඒ කාලය පසේ බුදුවරුන්ගේ යුගයක්. සංඝ සිටුතුමා බෝධිසත්වෙක් නිසා ශ්‍රමණරුව දැක්ක ගමන් හිත ඇදිලා ගියා. එකපාර හිතුණා මේ ගිනි කාෂ්ඨ කව්වේ උත්තමයා සෙරෙප්පු දෙකක්වත් නැතිව වඩින්නේ. මට පුළුවන් නම් ඒ උත්තමයාට මගේ සෙරෙප්පු දෙක පූජා කරගන්න. ඒ උත්තමයාට පහසුවක් වෙයි. සෙරෙප්පු දෙක ගැලෙව්වා. උන්වහන්සේගේ හිස මුඩුයි. මුඩු හිස මේ කාෂ්ඨ කව්වේ පිච්චෙනවා ඇති. මට පුළුවන් නම් මගේ කුඩ පූජා කරගන්න. උන්වහන්සේට හේවණක් වෙයි. කුඩෙත් ඇකිලුවා. පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. ස්වාමීනි මට අනුකම්ප කරන්න. මට විශේෂ පූජාවක් කරගන්න ඕන. අනේ ඔබ වහන්සේ වැඩම කරපු ආන් අර රුක් සෙවණට. පසේ බුදුරජාණන් වහන්සේත් එතුමගේ වචනේ අහලා රුක් සෙවණ අයිනට වඩිනවා. දැන් වැඩම කරලා එතන වැඩ හිඳින්න කියලා කිව්වට එතන අසුණක් නැහැ. සංඝ සිටුතුමා අවස්ථාවට අනුකූල විදිහට ආසනයක් හැදුවා. කොළරොඩු ටික මෙහෙම එකතු කළා. සලුවකින් මේ තමන් පොරවන් හිටපු සලුවේ අර කොළරොඩු ටික වැහුවා. తాවකාලික කුෂන් එකක්. පොඩි මෙට්ටයක් පොඩි ආසනයක් හැදුවා. ස්වාමීනි මට අනුකම්ප කරලා ඔබ වහන්සේ මෙහි වැඩ හිඳිනසේක්වා. ඒ උත්තම වැඩ හිටියා. මොකද්ද කරගත්ත පූජාව? ආසන පූජාව. පසේ බුදුරජාණන් වහන්සේගේ පා ওই ළඟ තැනකින් වතුර අරගෙන ඇවිත් හොඳට හේදුවා. තමන් දාගෙන හිටපු සෙරෙප්පු දෙක නිසා සෙරෙප්පු දෙකත් හොඳට හේදුවා. ස්වාමීනි මගේ මේ සෙරෙප්පු දෙක පයලාගෙන ඔබ වහන්සේ ගිනි අවුවේ පිච්චෙන්න නොදී සුව පහසුවෙන් පිණ්ඩපාතේ වඩිනසේක්වා. ස්වාමීනි මං ගැන අනුකම්පාවෙන් මේ පාවහන් යොගල පිළිගන්නසේක්වා. පසේ බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ස්වාමීනි මේ මගේ කුඩය ඔබ වහන්සේට හේවණක් කරගෙන ඔබ වහන්සේ හේවණ යටින් සුවසේ වඩිනාසේක්වා. පසේ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් කුඩෙත් පිළිගත්තා. අවස්ථාව ලද මොහොතේ ඔහු පින කරගත්තා. අපි යනවා එයාපෝට් විදේශගත වෙන්න. සෙරෙප්පු දෙකකුත් දාගෙන කුඩේකුත් අහුලන් අපි යමින් ඉද්දී අපි හිතමු කාපට් එකේ ස්වාමීන් වහන්සේ නමක් සෙරෙප්පුත් නැතිව කුඩේකුත් නැතුව වඩිනවා. අපි අර ටික ගලවලා පූජා කරයිද? එහෙම නැත්නම් අපි මෙහෙම හිතයිද මේ රට යන එකනේ. රට යන්නේ සෙරෙප්පු නැතිව. අපිට එහෙම හිතෙන්නේ නැති වෙයිද? ඇයි අපිට හිතවිල්ලක් තියෙනවා මෙහෙම. දැන් මේ වෙලාව පින් කරගන්න වෙලාව නෙමෙයි. දැන් මේ මං එයාපෝට් යන ගමන්නේ. පස්සේ පුළුවන්. අපි ඉක්මනට දාන්නේ නැද්ද පස්සට? අපි ඇයි පින්වතුනි එහෙම පස්සට දාන්නේ? අපිට හිතෙනවා පස්සේ අවස්ථාවක් තියෙයි කියලා. ඒ පස්සේ අවස්ථාවක් තියෙයි කියලා හිතෙන්නේ
අනාගතයේ දකින ඥානයකින් බලලද මුලාවෙන්දද? මුලාවෙන්ද. මුලාවකින් අපි වැහිලා. අනිත් අය මැරුණට අපි එහෙම මැරෙන්නේ. අනිත් මිනිස්සු ඇක්සිඩන්ට් වුණාට අපිට එහෙම වෙන්නේ. අනිත් මිනිස්සුන්ට එහෙම එකපාර අනතුරු වුණාට අපිට එහෙම එකපාර වෙන්නේ. අපි හිත ඇතුලේ එහෙම මුලාවක් තියෙනවා. වේගින් යන වාහනවල මිනිස්සු කුඩු වෙලා ඇඟ විකෘති වෙලා මැරෙනවා. අපි ඒව බලාගෙන සමහරවට කියනවා අපේ කර්මයක්ද කොහෙද නේද? අපි කියනවා. ඒ වචනේ පිට කරපු ගමන් තියනවා ඒකේ මෙහෙම අදහසක්. ඒ අයගේ කර්මේ අපි නම් එහෙම කර්ම කරලා නැහැ. අපි අපේ ජීවිතේ හැමතිස්සෙම මුලාවල්ල ගන්නවා. දකින්න පින්වතුනි මිනිස්සුන්ට අනතුරු වෙන හැටි දකිද්දී හැමතිස්සෙම හිතන්ට මගේ ජීවිතේටත් එහෙම වෙන්න පුළුවන්. බස් එකකට ගොඩ වෙනකොට ඔයාලට තියෙනවා නම් මරණ සතිය. බස් එකකට නගිද්දි මරණ සතියක් තියෙනවා නම් බස් පෙරෙල්ල කී දෙනෙක් මැරෙනවද? මේ බස් එකේ මං යමින් ඉද්දි මේකත් පෙරලෙන්න පුළුවන්. ඒ නිසා බස් එකේ යන ටිකේ මං හොඳ ලස්සන හිතුවිලි ටිකකින් යන්න ඕන. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු දෙනා සුවපත් වේවා. මේ බස් එකේ යන මිනිස්සු ටික සුවපත් වේවා. ඔයාලගේ හිත ඇතුලේ පිංගුතුනේ මම හිතනවා වටින එකක්. මේ දහම්පද සදහැවතුල මෙහෙම අහන් හිටියට අහන් ඉන්නකොට ඔයාලට බණපද නොතේරෙනව නෙමෙයිනේ. දැන් මම මේ වෙනකන් හෝරාවකට කිට්ටු කාලයක් බණ කිව්වා. මේකේ තේරිච්ච නැති එකක් හරි තිබ්බද? මේ ඔක්කොම ටික තේරුණා ඔයාලට. තේරෙන හින්දානේ ඔයාලා ඔලු හොල්ල අහන්නේ. තේරෙනවා. හැබැයි තේරුණාට මේක ගොඩක් වෙලාවට අසපුවෙන් එළියට යන්න කලින් අමතක. අපේ ජීවිත හරියට හොද මඩේ දානවා වගේ. මෙහෙට ආපුවම චුට්ටක් හේදෙනවා. ආයේ ගෙදර ගියපු ගමන් මඩේ. මෙහෙට ආවට පස්සේ චුට්ටක් හේදෙනවා. ෆෝන් එක අතර ගත්ත ගමන් මඩේ. ටීවී එකේ ටෙලි නාට්‍යයක් දෙකක් දාගත්ත ගමන් මඩේ. ජොබ් එකට ගියපු ගමන් මඩේ. ඉතින් මම මේක මෙහෙම කියද්දි hina වෙන්න නෙමෙයි ඕනේ. සංවේගයටපත් වෙන්න ඕන. ඇත්තනේ සාමිනහස ඔතනනේ අපි ඉන්නේ. අපි ඉන්න තැන අඳුනන්න එපෑනේ. නිකන් බොරු ආටෝපයක් අපිට වැඩක් නැහැ. භික්ෂුවක් විදිහට මං ආටෝපයක් පෙන්නගෙන උපරිම 80ක් ඉඳි ඉවරයි. ගිහියෝ විදිහට ඔයාලත් ආටෝපයක් පෙන්නන් හිටියොත් උපරිම 80ක් විතර ඉඳි ඉවරයි. ආටෝප අපිට වැඩක් නැහැ පින්වතුනි. අපිට වටින්නේ ඇත්තටම අපේ ජීවිතේ රැකවරණේ. ඇත්තටම අපේ ජීවිතේ රැකවරණේ ගැන අපිට දැනෙන්න නම් අපි අනිත් මිනිස්සුන්ට වෙන විපත් වලින් පවා අපිව දැක ගන්න ඕන. සංඝසිටුතුමා කරගන්න ඕන දේ කරගෙන ඉවරයි. එතුමා රැකවරණේ හදාගෙන ඉවරයි. ඒ කරන්න ඕන දේ කළා. රැකවරණේ ගැන මම කොච්චර කතා කළත් වැඩක් තියෙයිද? පින්වතුනි පින් කරගන්න කියලා මං කියනවා. මං පින් කරන්නේ නැහැ. ඒ මොනොත් පිනෙන් ලැබෙන රැකවරණේ සම්පූර්ණව මට ලැබෙයිද? නෑනේ. බණක් කියපු රැකවරණේ විතරක් තියෙයි. ඔයාලා තහන් ඉන්නවා. ඇත්ත ස්වාමීන් ඇත්ත කියලා. හැබැයි කරන්නේ ඇහිීමේ පින විතරක් තියෙයි. කරගත් එක නෑ. හරියට මන්නම් අද යුගයේ දකින්නේ ගොඩාක් මිනිස්සුන්ට ගොඩාක් ගිහියන්ට ගොඩාක් පැවිද්දන්ට තියෙන්නේ හරියට ලෝකේ තියෙන ස්තරම්ම බෙහෙත තමන්ගේ අතටම හම්බෙලා බෙහෙත ස්තනන් සියලු රෝග නැති වෙන බෙහෙත ඒක මේසෙ උඩ තියාගෙන බීලා නෑ. කියනවා ෂෝක් බෙහෙත අන්නේ බීලා නෑ. මේ බෙහෙත සෙල්ලම් බෙහෙතක් නෙමෙයි. මේකෙන් ඔක්කොම ලෙඩ හොඳ වෙනවා. බෙහෙත ගැන වර්ණනත් කරනවා. හැබැයි බීලා නැහැ. ඒ බෙහෙත අනිත් අයටත් දෙනවා. මේ ඔයාලත් බොන්න. තමන් බීලා නැහැ. සුවපත් වෙයිද? ඒ නිසා තමන්ගේ දේ තමා කරගත යුතුමයි. සංඝසිටුතුමා ඔන්න ඒක කරගත්තා. කරගෙන නැව් නැග්ගා. දැන් එතුමාගේ හිතේ තිබ්බා මේ නැව් ගමන අනිවාර්යෙන්ම ස්වර්ණ භූමියේදී හොඳට බිස්නස් කරගෙන මං සරු වෙලා ආපහු මෝලිනී නුවරට හරියට නිකන් අපි වගේම මිනිස්සු නෙමෙයිද? අපි වගේමනේ. අපිත් තියනවනේ ඔහොමනේ. අපේ සිහින පොත සම්පූර්ණයෙන් ඔහොම නෙමෙයිද?
අපේ බලාපොරොත්තු පොත, අපේ අපේක්ෂා පොත, අපි ගොඩනගාගෙන ඉන්න පැතුම් කන්දරාව එතුමා වගේම නෙවෙයිද? එතුමාගේ කන ටිකක් පූජනීයයි. සමහරවිට අපේ ඒවා එච්චර පූජනීයත් නෑ. එතුමට තිබ්බේ දන් දීලා පින් කරගන්න සල්ලි හොයන නැවුණෙක්. දවස් 6යි නිරුපද්‍රිතව නැව යාත්‍රා කළේ. 7 වෙනි දවස අනපේක්ෂිත මහ කුණාටුවකින් නැව විනාශ වුණා. නැවේ ප්‍රධාන ලෑලි කීපයක් කඩලා ගියා. දැන් මේ බේරන්න බැරි වේගකින් නැව ඇතුළට වතුර පිරෙනවා, නැව ගිලෙනවා, මිනිස්සු යදිනවා, කෑ ගහනවා, විලාප තියනවා. නැවේ උඩ තට්ටුවකට වෙලා සංඝ සිටුතුමා නිහඬව ඉන්නවා. සිටුතුමාට හිටියා අර උපස්ථායක තරුණයා, අවුරුදු 19 මිනිහා. මේ තරුණයාට බය තමන්ගේ තරුණ වයසේදීම මැරෙන්න වෙනවා. ගැහි සංඝ සිටුතුමා ළඟට ආවා. අනේ සිටුතුමනි, මොකද්ද අපි කරන්නේ දැන්? නැව ගිලෙනවා. මැරෙන්නයි වෙන්නේ. අපිට වතුර පැනගන්න බෑ. නැව වට කරගෙන මේ වෙනකොට මිනිමෝරු. මොකද්ද සිටුතුමනි අපි දැන් කරන්නේ? සංඝ සිටුතුමා කිව්වා, පුත්‍රය කලබල වෙන්න එපා. ඉතින් කලබල වුණා කියලා දරුවෝ නොමැරෙන්නේ නැහනේ. මරණය ජීවිතේට එනවනේ. ඒ හින්දා කලබල වෙන්නේ නැතුව අපි කටයුතු කළොත් පුතේ අපිට යම් බේරුමක් හදාගන්න උත්සාහයක් හරි ගන්න පුළුවන්. පුතේ ඔබ කෝකටත් හොඳට බලලා නැවේ තියෙන උක්කකුරු ටිකකුයි එළඟ තෙල් ටිකකුයි මෙතෙක් කරන් වරෙන් කිව්වා. අන්න මෙයා ගිහිල්ලා නැවේ කෑමට තිබුණු උක්කකුරුයි එළඟ තෙල් වගේකුයි අරන් ආවා. ඒ කාලේ උක්කකුරුයි එළඟ තෙලුයි එකට අනලා කද්දී දවස් ගානකට මේ ශරීරයට ඔරොත්තු දෙන්න හයියක් ලැබෙනවලු. අදත් සමහරවිට එහෙම ඇති. අපි එහෙම ඉතින් එච්චර උක්කකුරු කන්නේ නැන්නේ. ඇතැම් වෙලාවට අද යුගයේ තියෙන උක්කකුරු ඒ කාලේ උක්කකුරු තරම්ම ඕජාවෙන් යුක්තත් නැතුව ඇති. සංඝ සිටුතුමා අර තරුණියත් එක්ක හොද්දට බඩකට පිරෙන්න උක්කකුරු කෑවා. වෙලුම් පටි අරගෙන ඇවිත් කෙන්ඩ පෙරලෙන මස් පිඩු පෙරලෙන තැන් ටික හොද්දට වෙලා ගත්තා. දැන් මේ මොකද්ද ලැහැත්තිය? පයින්ඩයි ලැහැත්තිය. නැවේ උඩම කුඹගහ මුදුනට නැගලා සංඝ සිටුතුමා කිව්වා, මේ උපස්ථායකයට පුත්‍රය බය වෙන්න එපා. හිත කලබල කරගන්න එපා. මේ මෝරුන්ට උඩින් දරුවෝ පයින්ඩ පුළුවන් උපරිම පිම්මක් පැනපන්. අපිට වාසනාවක් තිබ්බ බේරේ. ඕ මම පැන්නා කියලා පැන්නා. සිටුතුමා පැන්නා. මෝරුන්ට අවධානයක් උනේත් නෑ. වතුර යට ගියා. උඩ එනකොට අහම්බෙකට උනා වගේ තමන්ගේ අත් දෙක ඉස්සරහාම ලොකු ලෑල්ලක්. අහම්බෙකට උනා වගේ කියන වචනේ ඇයි මං කිව්වේ? ඒ අහම්බයක් නොවන නිසා. ඒ අහම්බෙ නෙමෙයි. තමන් රැස් කරපු පින තමන්ට පිහිට ඕන තැන පිහිට පිනිස පෙරට ඇවිත් නැවට ගොඩ වෙන්න කලින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට ආසනයක් පූජා කළා. ආසනය කියලා කියන්නේ පිටුතුනේ පිහිටා ඉන්න උදව් කරන දෙය. අද කවුරු හරි කෙනෙක් මෙතන මා උදෙසා ධර්මදේශකයන් වහන්සේ පහසුවෙන් වැඩ හිඳීවා කියලා ධර්මාසනේ පැනසතුට වෙන්න. ඔබ සසර ගමනේ මහ රැකවරණය සලසන පිනක් කරගෙන ඉවරයි. මට එයා ගැන වචනයක් කියන්න පුළුවන්. මේ ධර්මාසනේ මෙතන තැම්පත් කරපු මේ ධර්මාසනේ සසුනට පූජා කරපු යමෙක් සිටී නම් එයාට නම් සංසාරේ පිහිටක් ඕන තැන අනිවාර්යෙන් පිහිටක් තියෙනවා. බණ ඇසීම පිණිස පැදුරු එළුවා නම් කවුරු හරි සතුටු වෙන්න මාත් පැදුරක් කෙළුවා. බණ අහන්න වාඩි වෙච්ච පිංගතුල්ලට පිහිටායින්න මම පැදුරක් කෙලා ආසනයක් පිදුවා. ඒ බඳු කෙනා ගැන මට කියන්න පුළුවන්. සංසාරේ පිහිටක් ඕන තැන ඔයාලට අනිවාර්යෙන් පිහිටක් තියෙනවා. ජීවිතේ කියන එකේ පිංගතුනේ දැන් පිං කරගත්ත නිසා තමයි මම මේ වචන ටික කියන්නේ. ඔයාලා කවුරු හරි තාම ආසනයක් පූජා කරලා නැත්නම් පරක්කු නොවි අසුනක් පූජා කරගන්න. ජීවිතේ තමාට අයිති පින තමා විසින් එකතු කරගත යුතුයි.
ඒ තමාගේ ධනය. අද මම මේ කියන දහම් කතාව පැති කීපයකට පැතිරෙනවා. ඔයාලට හැම පැත්තකින්ම ඔයාලගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්. අර කොල්ලත් බලන් හිටියා. සංඝසිටුතුමා පැන්න ඒ හයියත් අරගෙන මිනිහත් පැන්නා. මිනිහත් සංඝසිටුතුමා පැනපු ඉසව්ව ළඟටම වැටුණා. යට ගියා. උඩ එනකොට ලෑලි නෑ ඉතින්. ලෑලි ලැබෙන්න කරලා තියෙන්න එපැයි. ලෑල්ලක් නෑ. සංඝසිටුතුමා දෙතුන් සැරයක් මිනිහා ගිලෙනවා දැක්කා. දැන් තව පාරක් යට ගියොත් එහෙම මේ ගිලිනම මැරෙනවා. සිටුතුමා ඉක්මනට ලෑල්ල ගස්සලා තමන් එල්ලිලා හිටපු ලෑල්ලේ කෙලවර ඒ මනුස්සයාට ලං කළා. පින්වන්තයා එල්ලිච්චි ලෑල්ලේ කෙලවරේ එල්ලුණු නිසා ගිලෙන්නේ නැතුව හිටියා. පින්වන්තේ කෙල්ලුණු ලෑල්ලක් වාසනාවක්. ඔයාලට මට මේ බුද්ධ ශාසනයේ මොන ගැහිම හරියට ඒ වගේ නෙමෙයිද? එකම එක කල්යාණ මිත්‍රයෙකුට ශ්‍රද්ධාවක් ඇති වුණා. මේ සදහැවතුල්ලගේ ශ්‍රද්ධාව මනසන්ට එක බේගල් ඇද බාන ගිහි පැවිද්දෝ අතරේ දැන් 25 අවුරුද්දක් තිස්සෙම බුදුරජාන් වහන්සේ සරණ යන්න කියලා එකම ශ්‍රද්ධාවකින් අපේ ගුරුදේවයන් වහන්සේ කියනෝනේ. ලොකු ස්වාමීන් වහන්සේ මහමෙවුනාව පටන් ගත්ත මුල් කාලෙත් කිව්වා අපිට පුද්ගලික විදිහට සරණ යන්න ඉන්නේ බුදුරජාන් වහන්සේ. සරණ යන්න බුදුරජාන් වහන්සේ. ලොකු සංසය අදටත් කියනවා සරණ යන්න බුදුරජාන් වහන්සේ. අපිට දෙයක් විදියට සරණ යන්න තියෙන ධර්මය. බුදුරජුන් දෙසූ ධර්මය සාදරයෙන් සරණ යන්න කියලා ලොකු ස්වාමීන් වහන්සේ ඒ කාලෙත් කිව්වා. තාමත් ධර්මයට පුද ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ධර්මයේ සරණ යන්න. මහමෙවුනාව පටන් ගත්ත මුල් කාලේ අසපුවක සෑයක්වත් නැති කාලේ ලොකු ස්වාමීන් වහන්සේ ධර්මශාලාවේ අපේ හදවත් වලට කතා කළා. මේ ලෝකෙ පිරිසක් විදිහට සරණ යන්න ඉන්නේ සංගරුවනයි. පුද්ගලයෝ සරණ යන්න එපා. එක එක්කෙනා කියන ඒවා සරණ යන්න එපා. බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයාව සාදරයෙන් සරණ යන්න ඒ කාලෙත් කිව්වා. අදට ලොකු ස්වාමීන් වහන්සේ ශ්‍රාවක සංඝයා වෙනුවෙන් නොයෙක් තැන්වල මහා සෑයවල් පවා බැඳ බලන්න මේ මෑත යුගයේ කොච්චර සෑයවල් ඉදි වුණාද? අහසට නැගෙන කඳු වගේ අඩි 100 ගණන් සෑයවල්. අපිට අපේ අසපු සංචිතය ඇතුලේ සැරියුත් මුනිදුන් උදෙසා මේ වෙනකොට සෑයක් ඉදි වෙනවා ගම්පහ නැදුන් ගමුවේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සෑයක් ඉදි වෙනවා අම්පාර මහමෙවුනා භාවනාසපුවේ. රාහුල මුනිදුන්ට සෑයක් ඉදි වෙනවා ඇල්පිටිය මහමෙවුනා භාවනාසපුවේ. මහා කස්සප මහරහතන් වහන්සේගේ සෑයේ වැඩ ඉන්නවා ගාල්ල මහමෙවුනා භාවනාසපුවේ. අඟුලිමාල රහත් මුනිදුන්ගේ සෑයේ වැඩ ඉන්නවා බෝවත් අසපුවේ. අපිට කොච්චර ලාභයක්ද? අපිට ඒ කල්යාණ මිත්‍රයාගේ ශ්‍රද්ධාව නැමැති ලෑල්ලේ එල්ලෙන වාසනාව අපිට ලැබුණේ. ඒ ලෑල්ල අතෑර ගන්න නම් එපා.